ශනුකයි සෙහාරයි යාළුවෝ වේවිද? ආදිත්‍ය අයියා එයාට මොනා හිතෙයිද? එයා මොනා කරයිද? ඒක බලන්න නම් ඔයාලට මේ කතාව බලන්නම වෙනවා. මේ තමයි ආඩම්බරකාරය ආදරේ දෙවන කොටස. බයික් එක වේගෙන්ම යද්දී ඒ හුලකට මගේ කුඩෙත් තැබරෙන්න ගත්තා. අයියේ හිමින් යන්නකෝ අප්පා. කුඩේ ඉහළුවට වැඩක් නෑනේ. තෙමෙනෝ හොඳටම. ආදිත්‍ය අයියාගේ කිසිම සද්දයක් නෑ. ඒ ආපු වේගෙන්ම බයික් එක මිදුලට දාද්දි අපි දෙන්න හොඳටම තෙමිලා හිටියේ. මං කිව්වනේ පුතේ නංගි බස් එකේ ඒවි කියලා. දැන් බලන්නකෝ දෙන්නම හොඳටම තෙමිලානේ. අනේ මෙයා හයියෙන් ආවා අම්මේ. නැත්තම් මෙච්චර තෙමෙන්නේ නෑ. තමුසේ ටිකක් එනවකො මං එක්ක. ආදිත්‍ය අයියා මගේ අතකිනුත් ඇදගෙන උඩට ආවේ අම්මත් බලන් ඉද්දිමයි. අනේ ආව් අත රිදෙනවා අයියේ. අත රිදෙනවද පුංචි නෝනා? රිදෙන්න තමයි ඇල්ලුවේ. තමුසේ මොනාද අර කොල්ලා එක්ක තනියම බස් හෝල්ඩ් ගානේ කරන්නේ? ලැජ්ජ නැද්ද? තමුසේ කෙල්ලෙක් නේද? එක එක කියවි ඉන්නේ රෑ වෙන්න කලින් ගෙදර එන්න උමනාවක් නැද්ද? ආදි අයියා මට බැනගෙන යද්දි මං එයාගේ මූණ දිහා අමාරුවෙන් බලන් හිටියා. කතා කරනවා ඉතින් මොකාද? අනේ අයියේ මම බස් එකේ එනකන් හිටියේ. ඒ කොල්ලා අපේ ක්ලාස් එකේ. කතාවට ආපු හින්දායි කතා කරේ. අනේ රිදෙනවා තරින්නකෝ. මගේ අතේ යාගෙන් ගලව ගන්න මම ලොකු උත්සාහයක යෙදුණා. ආයේ තමුසේ ඔහොම කොල්ලෝ එක්ක තැන් වල කතා කර හිටියොත් මං තමුසේ ගැන බලා ගන්නම්. ආදිත්‍ය අයියා මගේ අත අතෑරලා කේන්තියෙන් යන්න ගියා. මං වරදක් නොකරුවත් ආදිත්‍ය අයියා මට වනින්න ගද්දි මගේ ඇස්වල කඳුළු පිරුණා. මං ඔහේ කල්පනා කර හිටියා. මං ශනුක එක්ක කතා කරේ එයත් කතාවට ආපු හින්දානේ. ඉතින් මං වැරද්දක් කරේ නෑනේ. අනේ මන්ද මේ ආදි අයියාත් දෝනී කන්න එන්නකෝ. මට ටිකක් නිින්ද ගිහින් හිටියේ. අම්මා රෑ කෑමට කතා කරද්දි තමා මට එකපාරම ඇහැරුනේ. "නම්මා මේ එනවා." ඇස් දෙකත් පොඩි කර මම පහලට යද්දි ආදිත්‍ය අයියත් කෑම මේසේ වාඩි වෙලා හිටියා. මාත් එයාගේ ඉස්සරහ පුටුවෙන් වාඩි වුණේ එයා දිහා හොරාට බලන ගමන්. ඒත් ආදිත්‍ය අයියා කෑම කාලේ ඉවර වෙලා නැගිටලා යද්දිවත් මගේ මූණ දිහා බලනවා මන් දැක්කේ නෑ. ඇයි දෝනි අයියා තරහ වෙලාද? වෙන්දට කෑම මේස ඉවරයි ඔය දෙන්නයි කච. අද මොකෝ දෙන්නම කටවහගෙන? නෑ අම්මේ එහෙම නෑ. දැන් ඔය කොහෙද යන්නේ කටවල් දෙකක් කාලා? අනේ මට ඇති අම්මේ. අනේ මන්ද මේ ළමයි නම්. මං එතනින් එද්දිම අම්මා කියනවා මට ඇහුණා. ඊයේ ආවේ ඔයාගේ අයියාද සෙහාරා? ශනුක මල්ලකට ඇවිත් ඇහුවේ ඉන්ටර්වල් එකේදී. ඒ වෙලාවේ නිමේෂලත් හිටියේ කැන්ටින් එකට ගිහිල්ලා. ඔව්. ඇයි මං එක්ක තරහ වෙලාද? නෑ එහෙම දෙයක් නෑ. එහෙනම් කොහොමද යද්ද තියෙන්නේ? ශනුක ප්ලීස් මෙතනින් යන්න පුළුවන්ද? මං කතා කරන මූඩ් එක නෙමෙයි ඉන්නේ. මම අහක බලාගෙනම කියන්න ගත්තා. ශනුක මුකුත් නොකියම එතනින් යන්න ගියා. මට ඒ වෙලේ එයා ගැන ලොකු අනුකම්පාවක් දැනුණා. කාලේ ගෙවිලා යද්දී ශනුක මගේ යාළුවෙක් වුණා. නොහිතපු විදිහට නොහිතපු තරම්ම අපි ගොඩාක් ලං වුණා. මෝඩි ඇස් පේන්නේ නැද්ද? මං වෙන කල්පනාවක යද්දී බයික් එකක් මගේ ඇඟට කපනව මට පෙනුනේ නෑ. ඒත් ශනුක කොහෙදෝ ඉඳන් ඇවිත් මගේ අතින් ඇදලා අරන් මට බැනගෙන ගියා. අනේ මං ඒක දැක්කේ නෑ. කෙල්ලෝ මෝඩයි කියන්නේ නිකන්ද? ශනුක කිව්වේ මගේ ඔළුවට තට්ටුවක් දාන ගමන්. මේ ඒක නෙමේ. එනවද මං එක්ක ගමනක් යන්න? ගමනක්? ඔව් බය වෙන්න එපා. ඔයාව උස්සන් යන්නේ. එනවද නැද්ද? හා යමුකෝ. ශනුක මගේ කරට අතක් දාගෙන මාව පාර අයිනට කළා. අපි දෙන්න කතා කරම ඇවිදන් ගියේ පාක් එකකට. පිස්සුද ශනුක? පාක් ගාන එන්නේ? පාක් වලට එන්නේ කපල්නේ අනේ. ඇයි කපල් වලට විතරද පාක් එන්න පුළුවන්? නෑ ඉතින්. හරි ඇස් වහගන්නවකෝ. ඒ මොකටද?
අනේ පණ්ඩිත ආච්චි ඇස් වහගන්නකෝ ප්‍රශ්න අහන්න නැතුව. මම ඇස් දෙක තදට වහගත්තා. හොරෙන් බලන්න ඔට්ටු නෑ. තප්පර දෙකක් විතර ගත වෙද්දී එයා මට ඇස් අරින්න කිව්වම මං හිමීට ඇස් දෙක ඇරියා. I love you මැනික. ශනුක මං ඉස්සරහා දන ගහගෙන රෝස මලකුත් දික් කරා. අනේ මේ පිස්සු වැඩවලට මං කොහොම අකමැති වෙන්නද ශනුක? මම හිතෙන් හිතුවා. මගේ ඇස් දෙකේ කඳුළු පිරුණා. අනේ මෝඩි උත්තරයක් දෙන්නකෝ. දන ගහන් ඉඳලම දනිස්සත් රිදෙනවා. මම කඳුළු පිහදාගෙනම ශනුකට උත්තරයක් දෙන්න ලෑස්ති වුණා. I love you too ශනුක. මං හිතන්නේ එවලි පුංචි කාලේ ඉඳන් හිතේ හිටපු ආදි අයියව මට අමතක වෙන්නේ නැති. දැන් මගේ හිතේ හිටියේම ශනුක විතරමයි. ඒ හින්දා මට ශනුකට කැමති නොවී ඉන්න බැරි වුණා. ශනුක මාව ආදරෙන් වැළඳගත්තා. මගේ පිස්සු කෝලම මේ වගේ හැමදාම මං එක්ක ඉන්න හරිද? මාත් එයාගේ තුරුලට වෙලා ඔළුව වැනුවා. ශනුක එක්ක කතා කර කර ඉඳලා මං ගෙදර යද්දි ටිකක් හවස් වෙලයි තිබුණේ. තමුසේ මොනවාද මෙච්චර වෙලා කරේ? ආදිත්‍ය අයියා එළියට වෙලා මං යනකම් බලාගෙන හිටියා. නෑ මේ අයියේ මේ ක්ලාස් ඉවර වෙද්දි ටිකක් පරක්කු වුණානේ. එහෙමද? ඇතුළට යනවකෝ. මම ආදි අයියාගේ මූණ දිහාවත් බලන්නේ නැතුව ගේ ඇතුළට ගියා. ඇයි දෝනි හවස් උනේ ක්ලාස් ඉවර වෙද්දි පරක්කු වුණාද? අනේ ඔව් අම්මා පරක්කු වුණා. අයියට හොදටම කේන්ති ගිහින් දෝනි. හේතුවක් දන්නේ නැහැ. ඒත් ආපු ගමම මගේ ඇඟටත් ගොඩ වුණා. දෝනිව ක්ලාස් යවුවේ ඇයි කියලාද? මම මුකුත් නොකියම කාමරයට ගියා. ඒ එක්කම මගේ ෆෝන් එක රින් වෙන්න ගද්දී මං කාමරේ දොරත් වහලා ඇදෙන් ඉඳගත්තා. හෙලෝ ශනුක. ඉතින් මගේ රෝසමල ගෙදර ගියාද පරිස්සමට? ශනුකගේ කතාවට මට හරි ලෝභ හිතුණා. මං ගෙදර ආවා ශනුක. ඇයි මේ කටහඬ අමුතු ඔයාගේ? නෑ ශනුක එහෙම මුකුත් නෑ. මං ඔයාට පස්සේ කෝල් එකක් ගන්නම්කෝ. මං දැන් තියන්නම් ශනුක. බුදු සරණයි. හරි සෙහාරා පරිස්සමෙන්. බුදු සරණයි. මගේ හිතට හරි දුකක් දැනෙනවා. ආදිත්‍ය අයියා මට ආදරය කරනවා නම් එයාට තිබුණා. ඒක හිතේ හංගන් ඉන්නතු මට කියන්න. එයා මට ඒක අගවනවද නැද්ද කියලාවත් ඇත්තටම මට තේරෙන්නේ. ඒත් දැන් මට ආපහු හැරෙන්න බෑ. මං ශනුකට ගොඩාක් ආදරේ. මං එයා එක්ක හැමදාටම ඉන්නවා. මං මගේ හිත එකග කරගත්තා. ඉතින් ශනුකයි සෙහාරයි ආදිත්‍යයි මේ තුන්දෙනා අතරේ මොනවා වෙයිද? ඒක බලන්න නම් ඔයාලා තුන්වෙනි කොටසත් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ හරිද? තුන්වෙනි කොටසින් ඉක්මනටම හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ඕනේ. එතකන් මගේ channel එකත් subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම good ආරියක් ආදරෙයි.